මේ දවස්වල ස්වර්ණවාහිනියේ විකාශනය වන බොහොම ජනප්‍රිය ටෙලි නාට්‍යයක් තමයි පිරිමි ළමයි කතාව කියලා කියන්නේ. ඉතින් පිරිමි ළමයි කතාවේ තිවංකට ගොඩක් අය මේ වෙනකොට කැමති නැහැ. මොකද තිවංක කරන්නෙම අනිත් අයට කරදර සිද්ධ වෙන වැඩමයි. ඉතින් ඔන්න යාළුවනේ තිවංක මේ සැරෙත් ලොකු වැරැද්දක් කළා. ඒ තමයි පුංචි හාමු වැටිලා ඉඳපු තැනින් රබර් කෑල්ල අස්සට අරගෙන ගිහිල්ලා එයාව හංගපු එක. ඉතින් දැන් කාටවත්ම පුංචි හාමුව හොයාගන්න බැහැ. ඉතින් දිල්හාරත් පොඩි මහත්තයත් එක්ක ආවේ පුංචි හාමුව හොයාගන්න. ඒ වුණාට එයාට ඒක කරගන්න බැරි වුණේ තිවංක ඉස්සර වෙච්ච නිසා. ඉතින් දැන් තිවංකත් ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඇත්තටම පුංචි හාමුට මොකක්ද වෙලා තියෙන්නේ කියලා තිවංක හරියටම දන්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා තමයි එයා දැන් බය වෙලා ඉන්නේ. ඉතින් යාළුවනේ ඔන්න කතාවේ මේ සතියේදී පුංචි හාමුව හොයාගන්නේ කවුරුවත්ම හිතපු නැති කෙනෙක්. ඒ කවුද කියලා මම ඔයාලට ඉදිරි වීඩියෝ එකකින් කියන්නම්. ඒ වගේම තිවංකට එයා මේ කරන සෙල්ලම තව ගොඩක් කල් කරගෙන යන්න පුළුවන් වෙන්නේ නැහැ. මොකද එයා හැම පැත්තම කොටවන්න හැදුවට ඉක්මනින්ම ඒ දේවල් මාට්ටු වෙනවා. ඉතින් යාළුවනේ කතාව ඉදිරි කොටස්වලදී මෙන්න මේ රසවත් සිදුවීම් ටික බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් සෙනුරි හිතාගෙන ඉන්නේ පුංචි හාමු පරක්කු වෙලා තියෙන්නේ දිල්හාරගේ ගෙදර ගිහින් කියලා. ඉතින් මේ වෙලාවේ දිල්හාරත් පොඩි මහත්තයත් එක්ක වලව්වට ආවොත් මොන වගේ දෙයක් සිද්ධ වේවිද? ඒ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා තවමත් අපේ channel එක subscribe කරලා නැති යාළුවෙක් නම් channel එකත් subscribe කරගෙන යන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.